පළවෙනි ක්‍රීපි වීඩියෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ වුඩ්කෝ කියන පෘතුගීසි YouTube channel එකෙන්. මේක දැක්කහම නම් ඇඟේ හිරිකටු පිපෙනවා ෂුවර්. හිතන්නකෝ ඔයා මහරෑ පාන්දර තනියම නිදාගෙන ඉද්දි එකපාරටම ගැහැණු කෙනෙක් මහ හයියෙන් hina වෙන සද්දයකට ඔයාව හැරෙනවා. හැබැයි මේ මිනිස්සයා ගෙදර ඉන්නේ තනියම. බය වෙච්ච පාර මෙයා ටෝච් එකත් අරගෙන බලන්න යද්දි දැක්ක දෙයට එයා ගොඩක් භීතියටපත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ රෙකෝඩ් වුණ වීඩියෝ එක. කළුවරේම ටෝච් එක ගහගෙන කාමරේ වෝඩ්‍රෝබ් එක දිහා බලද්දි එකපාරටම අතක් එකෙන් එළියට දික් වෙනවා පේන්න තියෙනවා. හැබැයි ළඟට ගිහින් බලද්දි ඒක ඇතුලේ කවුරුත්ම නැහැ. ඒත් එක්කම යාට පිටිපස්සෙන් දොරක් හයියෙන් වැහෙනවා. හැරිලා බැලුවට එතනත් කවුරුත් නැහැ. ඊට පස්සේ ඇහෙන්නේ කවුරු හරි මරහඬ දෙන සද්දයක්. මේ සිද්ධියෙන් පට්ටම විදිහට බය වෙච්ච මේ මිනිස්සයා හිමින් සැරේ දොර ළඟට ගිහින් කරුවල හෝල්වේ එක දිහා බලද්දි අනිත් කෙරවලේ බිත්තිය මුල්ලෙන් අමුතු මූණක් එබිකම් කරනවා පේන්න තියෙනවා. මේක දැක ගමන් බය වෙලා පස්සට යනවත් එක්කම වීඩියෝ එක ඉවර වෙනවා. මේක බලපු ගොඩක් අය කියන්නේ මේ ගෙදරට මොකක් හරි නපුරු ආත්මයක් බැඳිලා තියෙනවා කියලයි. ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද? අස්වාභාවික සිද්ධියක්ද? කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟ වීඩියෝ එක නම් මේ දවස්වල සෝෂල් මීඩියා වල පට්ට විදිහට වෛරල්. මේක රෙකෝඩ් කරලා තියෙන්නේ ටෝකියෝ ඩිස්නිලන්ඩ් ගියපු පවුලක්. අප්ලෝඩ් කරලා තියෙන්නේ ෆෝර්ත් වෝල් කියන ජපන් ගෝස්ට් channel එකෙන්. වීඩියෝ එකේ මුලින්ම පේන්න තියෙන්නේ මේ පවුලේ අය ෆන් එකේ දවස ගත කරන විදිහයි. ඊට පස්සේ මෙයාලා රයිඩ් එකක් යන්න තීරණය කරනවා. කතාවක් තියෙනවා මේ රයිඩ් එකේ වතුරට වැටිලා මැරුණු පොඩි ගැහැණු ළමයෙක්ගේ ආත්මයක් හොල්මන් කරනවා කියලා. බෝට්ටුව ඉස්සරහට යන්න පටන් ගද්දිම මෙයාලගේ කැමරාවේ අහම්බෙන් මෙන්න මෙහෙම අමුතු දෙයක් සටහන් වෙනවා. මේකට මෙයාලා හැමෝම ගොඩක් කලබල වෙලා තියෙනවා. ඔයත් ඒක දැක්කද? බෝට්ටුවේ පිටිපස්සට වෙන්න පොඩි ළමයෙකුගේ වගේ අතක් උඩට ඇවිත් බෝට්ටුවේ උඩ කෑල්ල අල්ලනවා පේන්න තියෙනවා. ඊට පස්සේ හිමින් සැරේ ආයමත් වතුරට නොපෙනී යනවා. මේ අත කාගේද? කමෙන්ට් කරන ගොඩක් අය විශ්වාස කරන්නේ මේක අර කලින් කිව්වා අවුරුදු ගානකට කලින් වතුරට වැටිලා මැරුණු පොඩි ළමයාගේ අවතාරය කියලයි. මේක ඇත්තම අස්වාභාවික සිද්ධියක්ද? නැත්නම් සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ ඊළඟ වීඩියෝ එකේ ඉන්නේ ලුසී කියන තරුණ ගැහැණු ළමයෙක්. එයා ගෙදර තනියම ඉද්දි කාමරේ දොරට කවුදෝ හයියෙන් තට්ටු කරන්න පටන් ගන්නවා. මුලින් ගණන් ගන්නේ නැති වුණත් තට්ටු කරන සද්දේ ටිකෙන් ටික වැඩි වෙද්දී එයාට පට්ට බයක් දැනෙන්න ගන්නවා. සාක්ෂියක් විදිහට මේක රෙකෝඩ් කරන්න හිතාගෙන එයා ෆෝන් එක අතට ගන්නවා. Lucy! දොරට ගහන සද්දේ පැහැදිලිවම ඇහෙන්න තියෙනවා. හොඳට බැලුවොත් දොරට යටින් තියෙන හිඩසින් කෙනෙකුගේ හෙවණැල්ලක් වගේ දෙයක් එහාට මෙහාට යනවා පේන්න තියෙනවා. ඒත් එළියට ගිහින් බලන්න තරම් ධෛර්යයක් නැති නිසා ලූසි දොර ලොක් කරගෙනම ඉන්නවා. වෙලාවකින් සද්ද නැවතුණත් දවස් 2-3කට පස්සේ ආයෙමත් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පටන් ගන්නවා.
මේ පාර නම් ලූසි නැගිටලා ගිහින් දොර ඇරලා බලනවා. ඒත් එතන කවුරුත්ම නැහැ. එයාගේ අක්කා ගෙදර ආවහම මේ වීඩියෝ එක පෙන්නනවා. අක්කා කියපු දේ ඇහුවට පස්සේ ලූසිට උන් හිටපු තැන් අමතක වෙලා තියෙනවා. බලද්දි අක්කා ගෙදර තනියම ඉද්දිත් මේ දේම වෙලා තියෙනවා. අක්කත් ඒක රෙකෝඩ් කරලා. හැබැයි බොරුකාරියෙක් වෙයි කියලා එයා බයට කාටවත් මේක පෙන්නලා නැහැ. මේ අත්දැකීමෙන් පට්ටම බීතියකට පත් වුණ මේ අක්කයි නංගී දෙන්නම උත්තරයක් හොයාගන්න මේ වීඩියෝ එක TikTok එකට දානවා. මේක බලපු ගොඩක් අය කියන්න ගන්නේ මේ දොරෙන් එහා පැත්තේ ඉන්නේ මිමික් කෙනෙක් කියලයි. මිමික් කියන්නේ අපිට හුරු පුරුදු අයගේ රූපය සහ කටහඬ අනුකරණය කරන අද්භූත බලවේගයක්. එයාලා එහෙම කරලා අපේ විශ්වාසය දිනාගෙන හිමින් සැරේ අපේ ශරීරවලට ආවේශ වෙනවා කියලායි මිනිස්සු විශ්වාස කරන්නේ. මේ සහෝදරයෝ දෙන්නත් මේක මිමික් කෙනෙක් කියලා විශ්වාස කරන නිසාම #මිමික් කියලා කැප්ෂන් එකක් දාලා තිබුණා. ඔයාලට මොකද හිතෙන්නේ? මේක සාමාන්‍ය දෙයක්ද නැත්නම් අස්වාභාවික සිද්ධියක්ද? ඇත්තම මිමික් කෙනෙක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. මේ අන්තිම වීඩියෝ එක ඇඩම් කියන කෙනා මීට මාස කිහිපයකට කලින් අප්ලෝඩ් කරපු එකක්. කොහොම හරි මගේ ලිස්ට් එකෙන් මේක මිස් වෙලා තිබුණා. මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් ඊමේල් එකක් දාලා මේක මතක් කරනකම් මේක හැංගිලා තිබ්බා. ඇඩ්මින් සහ එයාගේ පවුලේ අය පල්ලෙහා තට්ටුවේ ටීවී බල ඉද්දි එකපාරටම උඩ තට්ටුවේ ඇඩ්මින්ගේ කාමරෙන් කවුදෝ ඇවිදින සද්දයක් ඇහෙන්න ගන්නවා. ගෙදරට හොරෙක් පැනලාද කියලා සැකයක් ආපු නිසා මෙයාලා උඩට ගිහින් බලද්දි දැක්ක දේ නිසා එයාලගේ හුස්ම හිර වෙලා තියෙනවා. Hello, mi jefe. Parte ahí, pulang. ¿Será que me acerco? Sí. හොඳට ෆෝකස් කරලා බැලුවොත් කාමරේ කබඩ් එක අස්සේ ඉඳන් සුදු බැලි මුහුණක් මෙයාලා දිහා බලාගෙන ඉන්නව රෙකෝඩ් වෙලා තියෙනවා. ඒත් එක්කම ඒ කණ්ණාඩි දොර ඇරෙනවත් එක්කම ඒ මුහුණ අතුරුදහන් වෙලා යනවා. හරියටම එතන කවුරුත් හිටියේ නෑ වගේ. ඇත්තටම ඒ කෙනා කොහෙටද ගියේ? මේක අස්වාභාවික සිද්ධියක්ද? සාමාන්‍ය දෙයක්ද? ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න.